වසර 65,000කට අධික ඉතිහාසයක් ඇති ඔස්ට්‍රේලියාව අද ලෝකයේ වඩාලත් දියුණු රටක් බවට පත්වයි. මේ එහි විස්මිත ගමන් මගයි. 1770 දී ජේම්ස් කුක් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට පැමිණීමත් සමග ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ඇරඹින. 1780ක් දී බ්‍රිතාන්‍ය විසින් ප්‍රථම නාවික යාත්‍රාව යවමින් මෙහි දඩුවම් ජනපදයක් පිහිටුවන ලදී. නව ජනපද ඇතිවීමෙන් ආදිවාසී ජීවිතයට විශාල බලපෑමක් ඇතිවිය. ඔවුන්ගේ සංස්කෘතිය සහ දේශය අභියෝගයට ලක්විය. 19 සියවසේදී මෙරට ආර්ථිකයේ ප්‍රධානම බලවේගය වූයේ උසස් තත්ත්වයේ ලොම් නිෂ්පාදනයයි. 1850 දශකයේ ඇති වූ රන් හදිසිය ලොව පුරා මිනිසුන් ආකර්ෂණය කළ අතර ඒව ජනගහනය හා ආර්ථිකය වේගනෙන් වර්ධනය කළේය. ආර්ථික වර්ධනයත් සමග දුම්රිය මාර්ග ජාලයක් රට පුරා ව්‍යාප්ත වූ අතර ඒව භාණ්ඩ ප්‍රවාහනය පහසු කළේ. 1901 ජනවාරි 1 වන දින ඔස්ට්‍රේලියානු ජනපද 6 එක් වී ඔස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලය පිහිටුවා ස්වාධීන ජාතියක් බවට පත්විය. 20 වන සියවසේ ලෝක යුද්ධ දෙකටම ඔස්ට්‍රේලියාවේ දායකත්වය අතිමහත්ය. එය ජාතික අනන්‍යතාවය තහවුරු කළේය. යුද්ධයෙන් පසුවද නිෂ්පාදන හා කර්මාන්ත ශීඝ්‍රයෙන් වර්ධනය වූ අතර ආරක්ෂණවාදී ප්‍රතිපත්ති එයට දායක වීහීමටසු. 1946න් පසු සංක්‍රමණය නැතහොත් විනාශයට යන ප්‍රතිපත්තිය යටතේ විවිධ රටවලින් විශාල පිරිසක් පැමිණියහ. මේම සංක්‍රමණය ඔස්ට්‍රේලියාව බහුසංස්කෘතික සමාජයක් බවට පංකල අතර ඒව අද දියුණුවට ප්‍රබල සාධකයකි. ඛනිජ සම්පත් අපනයනය විශේෂයෙන්ම යකඩ සහ ගල් අඟුරු රටේ ආර්ථිකය නව මට්ටමකට ගෙන ආවේ. 1970 දශකය වන විට සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආදිවාසී අයිතිවාසිකම් වෙනුවෙන් වැදගත් සමාජ ප්‍රතිසංස්කරණ ඇතිවිය. 1980 හා 90 දශකවලදී වෙළඳපොළ නිදහස් කිරීම සහ ආරක්ෂණවාදී බාධක ඉවත් කිරීම ආර්ථිකයට නව ජවයක් ළඟ දුන්නේය. ඔස්ට්‍රේලියාව අද ලෝකයේ ඉහළම ජීවන තත්ත්වයක්, උසස් සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනයක් හිමි රටකේ. ඔස්ට්‍රේලියාව තිරසාර සංවර්ධනය සහ පාරිසරික ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කර ඇය. ආදිවාසී සංස්කෘතියේ සිට ගෝලීය බලවතුන් දක්වා වූ ඔස්ට්‍රේලියාවේ ගමන සැබවින්ම ලෝකයට ආදර්ශයකි. ඔදට එහෙනම් මම නවතින්නම්. බයි.